ගන්නවා. Hi ළමයි good morning මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරද්දි නම් good morning වෙයිද දන්නේ නැහැ. හැබැයි මම මේක එඩිට් කරද්දි මට good morning. මම ජපාන් ගිහිල්ලා කරන එකම සහ පළවෙනි vlog එක මේක වෙයි. මොකද මම ගොඩක් අසනීපෙන් හිටියේ හෙදී. දැනුත් මම තාම ඇවිල්ලා දවසයි තාමත් අසනීපෙන් ඉන්නේ. මම උදෙන්ම ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. මම පුළුවන් කමකට නෙමෙයි මේ ගමන ගියේ මාරම ආසාවක් තිබ්බ නිසා. මං හිතන්නේ ඕනම ගෑල්ලම්මෙක්ගේ ලොකු ආසාවක් තියෙනවා ඩිස්නිලන්ඩ් බලන්න යන්න. ඒත් ගන්නවා. ඔහේ ගන්න. යා යා. අම්මේ වදිනවා හැමදාම. ඔයා නිදිමත ඉන්නේ ඕ මාර නිදිමතක් තියෙන. මේ ගමනට මාත් එක්ක මෙන්න මෙයාත් ආවා. මං හිතන්නේ ගොඩක් අය එයාව දන්නවනේ. ඉතින් අපි දෙන්න ආවේ අවුරුදු උත්සවයකට. දැන් අපි යන්න හදන්නේ ඩිස්නිලන්ඩ් බලන්න. අපි මුලින්ම බස් එකේ ගිහිල්ලා පස්සේ ට්‍රේන් එකට යනවා. ගිහිල්ලා ට්‍රේන් එකෙන් තමයි ඩිස්නිලන්ඩ් තියෙන තැනට යන්නේ. හැබැයි අපි මේ ඉන්න හොටෙල් එක තියෙන්නේ ඩිස්නිලන්ඩ් වලමයි. එතෙන්ට පේනවා පුංචි දුරයි. ඉතින් ට්‍රේන් එකේ බස් එකේ යන්න ඕනේ. පයින් යන දුර තමයි තියෙන්නේ. මම කිව්වර මම ගොඩක් අසනීප වෙලා ඉන්නේ. මගේ කටහඬත් හරිම අමුතු ඇති. ඒක නිසා මේ vlog එක කරේත් මම වගේම මේවා බලන්න ආසාවෙන් තව ගොඩාක් අය ඇති. ඒ කට්ටියට දකින්න. ඉතින් මේ බස් ට්‍රේන් ඉඳන් හදලා තියෙන්නේ තීම් එකට ගැලපෙන විදියට මාර ලස්සනයි. ඉතින් ලස්සන රටක්. හැබැයි මට එන්ජොයි කරන්න බැරි වුණා මං අසනීප වෙලා හිටපු හින්දා. මේක තමයි ට්‍රේන් එක. මේ ට්‍රේන් එකේ යද්දී පේන්නේ ඩිස්නිලන්ඩ්. අපි ඉතින් මෙතනින් ඇතුළට ගියාම තමයි තියෙන්නේ අපි යන්න ඕනේ තැන්. මේක ඇති නේද මුලක්? මුලක් ඇති. මෙහෙන් යන්නේ මං හිතන්නේ. මේ පැත්තේ. මේ තමයි ටෝකියෝ ඩිස්නිලන්ඩ්. ඩිස්නිලන්ඩ් නෙමෙයි මේක ඩිස්නි සී. ටෝකියෝ ඩිස්නිලන්ඩ් තියෙන්නේ එහා පැත්තේ. ඩිස්නි සී එකෙන් තමයි අපිට ප්‍රින්සස්ලා හැම බලන්න ඕනේ. මම මගේ බකට් ලිස්ට් එකේ තිබුණා ආසාවෙන්ම බලන් හිටපු තැනක්. එතන බලන්න තමයි මම ඩිස්නි සී එකට ආවේ. Video nak. Ini.
මෙතන පොඩි බබාලා එහෙම ඉන්නවා ප්‍රින්සස්ලා වගේ ඇඳගෙන හරිම ලස්සනයි. මෙතෙන්ට කට්ටිය ඇඳන් එන්න විදිහත් මේ තීම් එකටම ගැලපෙන්න තමයි ඇඳන් එන්නේ. වැඩි ඕනේ නෑ. මමත් ඉතින් ඇඳන් ආවේ රෝස් පාටින්. මෙතෙන්ට යනකොට ඒ ෆීලින් එක දැනෙන්න. ඉතින් මම එච්චර ගොඩාක් ඒ විදිහටම ඇඳන් ගියේ නැහැ. ඔය පේන්නේ මෙයාලා හැම ඒ විදිහටම ගැලපෙන්න ලස්සනට ඇඳන් ඇවිත් තියෙනවා. ඉතින් ඒවයි එන අයයි මෙතන වටපිටාවයි ඒක ඉතින් අමුතුම අත්දැකීමක් වුණා මට. මේකේ ඔය එක ඩිස්නි තීම් එකෙන් හදපු කෑම ගොඩාක් තිබ්බා. මට එකන මම කලින් මාර ආසාවෙන් ආවේ කෑම කන්න හිතාගෙන මම ටික්ටොක් එකේ එහෙම දැකලා. හැබැයි පස්සේ මම අර මේ දවස් ටික අසනීප වෙලා හිටපු හින්දා වැඩි කන්න හිතුනේත් නෑ. අනිත් හේතුව ඒ කෑම ගන්න මාර පෝලිං නිකන් දන්සලකට යන්න වගේ පෝලිමේ ඉන්න ඕනේ. ඒක නිසා ඉතින් මම හිතන්නේ උතනින් කෑවේ ඒකම විතරයි. මේ මම පෝලිමේ ඉන්නේ ෆ්‍රෝසන් බලන්න යන්න. ඉතින් මෙතෙන්ට මාර පෝලිමක්. මම හිතන්නේ පැය දෙකක් විතර මම පෝලිමේ හිටියා. ඒක තිබ්බේ විනාඩි 5ක විතර පොඩි ටුවර් එකක් ඇතුලේ. මම දැන් මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. ඇතුළට යනකම් ඉන්න මම කොහොම හරි මේ පෝලිමේ නම් පැය 3කට වැඩිය හිටියා. ටිකක් ඉතින් එපා වුණා. ටිකක් නෙමෙයි ගොඩක් එපා. 请压下安全压杠。 පැය 3ක් පොලිමේ ඉඳලා ඒක බැලුවට කිසිම පාඩුවක් වුණේ නැහැ. ඒ තරම් ඒක මාර ලස්සනයි. හැබැයි ඉතින් මම ඕගොල්ලන්ට කොච්චර ආදරේද කියනවා නම් මම ඒක එන්ජොයි කරෙත් නෑ ඇවලේ. මට ඕනුනේ මම ඒ ඇහෙන් දැක්ක දේ ඕගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්න ඕනේ නිසා වීඩියෝ එක හොඳට ගන්න. මම හිතන්නේ වීඩියෝ එක හිතපු තරම් ක්වොලිටි නැහැ. ටිකක් ඩිස්ටර්බ් වුණා එතන. ඒක අර එතන ටිකක් ගැස්සෙනවා ඒ වගේ නිසා. දැන් තමයි මම හීනමවක් හිටපු තැනකට යන්න හදන්නේ. මම ඇත්තටම මෙච්චර අසනීපස්සේ ආවේ මෙතෙන්ට යන්න බලාගෙනම. මේ තමයි රපුන්සල් එතන බලන්න යන්නේ.
මම ආසාවෙන් හිටපු තැනක්. මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තැනක්. හැබැයි මෙතෙන්ට ලොකු පොලිමක් තිබ්බා. මොකද මෙතන ඒ තරම් ලස්සනයි. ගොඩාක් කට්ටිය යනවා බලන්න. පැය 4ක් විතර පොලිමේ. මම බලන්න ආසාවෙන්ම හිටපු දේ බලලා ඉවරයි. හැබැයි මේක රෑ වෙනකන් හිටියොත් බලන්න ලස්සන දේවල් ගොඩක් තියෙනවා. මම රෑ වෙනකන් හිටියේ නැහැ. මම ඉක්මනට හොටෙල් එකට ගියා. මොකද මම මාර අමාරුවෙන් හිටියේ මේ වෙලාවෙත්. මම අසනීප වෙලානේ හිටියේ. මම දැන් අසනීප වෙලා හිටිය කියලා 10 පාරක් විතර කිව්වා. ඉතින් මං හිතුවා මේ වෙලාවෙදී මම යනවා කියලා හොටෙල් එකට. අනිත් දේ මම බඩගින්න හිටියේ කන්නත් කන නිසා. හෙලෝ. මෙහෙ මෙට්‍රෝ වල තියෙන වෙනම සිස්ටම් එකක් නේ. මට පැටලුණා ඉතින්. මම ඉන්න විකාරයක් කළා කට්ටිය 10 දෙනෙක් විතර වද දීලා තමයි මේ ට්‍රේන් එකට එන්න හොයාගත්තේ. මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. මේ vlog එක මම ඔයාලා වෙනුවෙන්ම කරපු vlog එකක්. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. මම ඉක්මනටම හොඳ වෙලා vlog එකක් කරන් එන්නම්.